අයිබෝවන් සුබදැසනක් ජයග්‍රාහී දිනයක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි සූදානම් අලුත් සතියක ආරම්භයකුත් එක්ක මේ සතිය පුරාවටම ඔබට වැදගත් වන කාලීන මාතෘකා කාලීන ක්ෂේත්‍ර කෙරෙහි තියෙන ප්‍රශ්න ගැටලු මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන්න අපි සූදානම් ජාතික යෞන් සේනාංකය පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න සූදානම් මෙහි කාර්යභාරය මෙහි තිබෙන අවස්ථාවන් තරුණ තරුණියන්ට මොන වගේද ඔබට මේ පාඨමාලාවලට නැත්නම් මෙහි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ සියලුම ප්‍රශ්න වලට සහ ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් ඒ සඳහා 7 වෙනි පැයට බොහොම ගෞරවයෙන් අද දවසේදී අපි ආරාධනා කළා ජාතික යෞන් සේනාංකයේ අධ්‍යක්ෂතුමා ගාමිණී වික්‍රමපාල මහත්මයාට අයිබෝවන් සුබදැසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා ඒ වගේම තමයි ब्रिगेडियर एम.एस. प्रियशांत महात्म्या सहकार अध्यक्ष मध्यम पलात आइबोवन සුබදැසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා. ජාතික යෞන් සේනාංකය පිහිටවීමේ අරමුණ කාර්යභාරය ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ අධ්‍යක්ෂතුමා. ජාතික යෞන් සේනාංකය ආරම්භ වෙන්නේ 2002 පාර්ලිමේන්තුවේ අනුමත කරපු පනතකින්. අදට දැන් මේ 2026 අපි ඉන්නේ. අපි අවුරුදු 24ක 25ක වගේ ඉතිහාසයක් අපේ ආයතනයේ තියෙනවා. ජාතික යෞන් සේනාංකය ආරම්භ කරනකොට එහෙම නැත්නම් පිහිටවනකොට තිබ්බ පරමාර්ථය තමයි අවුරුදු 16ත් 28ත් අතර තරුණ තරුණියන්ගේ පෞරුෂය විනය නායකත්වයේ කියන මූලික කාරණා තුන පදනම් කරගත්ත ඔවුන්ගේ මෘදු කුසලතාවයන් සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටවපු ආයතනයක්. මේ ආයතනයෙන් මේ පරාසය තුල ඉන්න තරුණ තරුණියන්ගේ අපි අර මූලික වශයෙන් කියපු කාරණා තුනත් අතුලත්ව ඔවුන්ට ඔවුන්ගේ කුසලතාවයන් සංවර්ධනය කරගන්න පුළුවන් විදිහට විවිධ මානයන් ඔස්සේ විහිදුණු විවිධ මානයන් ඔස්සේ පැතිරුණු විෂය නිර්දේශයක් සහිතව විෂය නිර්දේශයක ඇතුළත් වෙන පාඨමාලාවන් රාශියක් අපි මේ අවුරුදු ගාණක් තුර පවත්වාගෙන ගියා. එතෙන්දී බලාපොරොත්තු වුණේ කාලීන වශයෙන් ආරම්භක යුගයේදී 2002 2004 5 වගේ වර්ෂවල ගත්තාම එදා තිබුණු යෞවනයන් අතරේ තිබුණු තත්ත්වය. ඒ කියන්නේ ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ විනය, ඔවුන්ගේ ඒ සමාජීය කාලය තුලදී තිබුණු තත්ත්වයන් තුළට තමයි ඒ කාලයේදී පාඨමාලා සකස් වෙන්නේ. හැබැයි පරිවර්තනය වෙලා දශක දෙකකට ආසන්න කාලයක් මේ ආයතන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ දශක දෙක කාලය තුලදී තරුණ තරුණියෝ එක තැනක හිටියේ නැහැ. ඔවුන් ක්‍රමානුකූලව අපි අර ජෙනරේෂන් ගැන කතා කරනකොට ඇල්ෆා ජෙනරේෂන් එක දක්වා වර්ධනය වෙමින් ඇවිල්ලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ තියෙන අධ්‍යාපන රටාව ඊළඟට අපේ තියෙන තාක්ෂණය අපේ තියෙන සංවර්ධන මානයන් දිහා බලනකොට අපේ යෞවනයා යොමු වෙන්නේ තාක්ෂණීය පැත්තට තමයි වැඩිපුර. එතකොට අපිට අපේ තරුණයා අද වර්තමානයේ දිහා බලනකොට ඔවුන් වැඩිපුරම යොමු වෙලා තියෙනවා තාක්ෂණික සහ රැකියාගත යොමු වෙන්න පුළුවන් පුහුණු පැතිවලට. අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ඒ පැත්තෙන් ඉදිරියට යනකොට අනිත් පැත්තෙන් ඔවුන්ගේ සහකම්පනය කියන පැත්ත. ඒ පැත්තේදී තරුණයා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඔවුන් ඇයි ඔබ මම පුංචි බාධා කිරීමක් කරනවා ඔබ විශේෂයෙන් ඔබ පැහැදිලි කිරීම දිගටම සිද්ධ කරගෙන ගියා කොයි විදිහටද මේ දශක දෙකක කාලය තුල මේ පරිවර්තනය සිද්ධ වුණේ කියලා. සහකම්පනය පිළිබඳව සඳහන් කරනකොට ඔබම සඳහන් කරනවා ඔබ අධ්‍යක්ෂවරයා අපේ තරුණයෝ මේ සහකම්පනයෙන් ටිකක් ඈත් වෙලා කියලා. ඔබ ඇයි මේක දකින්නේ සහ කොහොමද මේක දකින්නේ? අපි මෙහෙම හිතුවොත් අපිට S දෙකක් තියෙනවා. එක ඇහැක් අපේ අධ්‍යාපනය කියලා හිතුවොත්. අනිත් ඇහැ අපි බැලුවොත් අපි අනිත් ඇහැ අධ්‍යාපනයේ එක පැත්තක් යනකොට ඊට සමගාමීව අනිත් ඇහැත් ක්‍රියාත්මක වෙන්න ඕන. අනිත් ඇහැ කියලා මම අදහස් කරන්නේ ප්‍රායෝගිකත්වය, අමතර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, ඒ වගේම අපේ තියෙන හැදියාව සහ ඒ පැත්තත් එක්ක මේ S දෙකම වැඩ කරන්න ඕන. එතකොට අපි අපේ තරුණ තරුණයන්ගේ මේ ක්‍රමානුකූලව අර අධ්‍යාපනික කියන ඇහැ ඉතාම ඍජුව ඉතාම විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. හැබැයි මොකද්ද අවාසනාවකට අධ්‍යාපන පැත්තෙන් අපේ ළමයි ඉස්සරහට යන්න මේ පැත්ත ටිකක් යොමු වෙන ප්‍රමාණය අඩු වුණා. මොකද මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තරංගය තියෙනවා, ශිෂ්‍යත්ව විභාග, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල ඔය විදිහේ තරංගයක් නැති වෙලා තියෙනවා. එතකොට අපේ දෙමව්පියොත් වැඩිපුරම ළමයා යොමු කරන්නෙම අර ක්‍රීඩාව සහ අමතර ක්‍රියාකාරකම් කියන වලට වඩා අධ්‍යාපන පැත්තට. ඒතකොට ළමයාගෙන් අරක බැහැර වෙනවා. බැහැර වෙනකොට අපි අර පරාර්ථකාමී ළමයයි කියන එකට වඩා අධ්‍යාපනයේ වෙච්ච එකම අරමුණක් කරා යන ළමයෙක් තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. එතකොට අර බැහැර වෙච්ච කොටස නිසා අද සමාජයේ ගොඩක් වෙලාවට අපිට දකින්න ඉන්න තරුණයා
නැතුවම නෙවෙයි හොඳ තරුණයෝ නැතුවා කියලා කියන අදහසක් නෙවෙයි යම් ප්‍රමාණයකට අපිට අවාසනාවක් තියෙනවා මේ රට ගැන හිතන සමාජය ගැන හිතන තමන්ගේ දරුවෝ සහෝදර සහෝදරියෝ එහෙම නැත්නම් දෙමව්පියෝ ඒ පැත්ත හිතන වාට වඩා යොමු වෙලා තියෙන රැකියාව සහ ඒ පැත්තට යන්න පුළුවන් දිශානතියක් හදා ගන්නවා මිසක් මේ පැත්තට යොමු වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් අපි උත්සාහ කරන්නේ අර S2ම හොඳට පේන. දැන් අපි අධ්‍යාපනයේ කොටස් 4ක් මම කියන්නේ එක හැක් පේන ක්‍රීඩාව පැත්ත විතරක් දකින්න ළමයිනුත් ඉන්නවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනය විතරක් දකින්න ළමයිනුත් ඉන්නවා. මේ S2ම පේන්නේ නැති කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඉතින් අපිට අර S2ම වහගෙන ඉන්න එහෙම නැත්නම් අර අඩවන්ව පේන ළමයි ටික තමයි අපි මේ උකහා ගන්න ලෑස්ති වෙන්නේ යොවුන් සේනාංකයට. එහෙම අරගෙන මේ ළමයි ටිකත් අපේ සමාජයට වැඩදායි, ඵලදායි පිරිසක් හදා ගැනීම තමයි මේ යොවුන් සේනාංකෙන් දැන් කාර්යභාරය සහ වැඩිපුරම අපි අවධානය යොමු කරන්නේ දැන්. හොඳයි. මම හිතන්නේ ඔබතුමා හි කාර්යභාරය පිළිබඳව සඳහන් කළා. සහකාර අධ්‍යක්ෂතුමනි දශක දෙකක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. අපේ රටේ තරුණයොත් එක්කයි ඔබ ගනුදෙනු කරන්නේ. මේ කාල පරාසය ඇතුළත සිදුවුණු පරිවර්තනයත් එක්ක අද වෙනකොට ඔබ ආයතනයේට ජාතික යොවුන් සේනාංකයට තියෙන අභියෝග ඔබ හඳුනාගෙන තියෙන්නේ කොහොමද? තරුණයොත් එක්ක ගනුදෙනු කරන්න තියෙනවා. ඒ හා සමගාමීව පාඨමාලා ටික සකස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොයි විදිහටද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මේ ජාතික යොවුන් සේනාංකය තුලදී අර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ අපි තරුණයාව පරිවර්තනයකට භාජනය කරනවා. ඒතකොට ඔයා දන්නවා අපේ ලංකාවේ ගත්තොත් එහෙම තරුණයෝ තමයි තාරුණ්‍ය හතරෙන් එකක් ජනගහණයෙන් හතරෙන් එකක් තාරුණ්‍ය ඉන්නවා. එතකොට ඒ තාරුණ්‍ය අපි බලගන්නවන්න ඕනි අනිවාර්යයෙන්ම වැඩ ලෝකයට පිවිසෙන්න කලින්. මොකද අර කිව්වා වගේ අධ්‍යාපනය තුල හිර වෙලා එක රාමුවකට කොටු වෙච්ච දරුවෝ පිරිසක් තමයි එළියට එන්නේ. සමහරට උසස් අධ්‍යාපනයෙන් එළියට ආවත් ඒ වගේ තමයි. එතකොට මේ තරුණයාව බලගන්නවල තමයි අපි සමාජයට දාන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ ලෝකයට පිවිසෙන්න ඕනේ. ඒතකොට එන්නේ ඒකෙදි අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මේ දරුවෝ ජීවන කුසලතා පැත්ත කියන එක අවබෝධ කරගෙන නැහැ අපි ළඟට එනකොට. එතකොට ජීවන කුසලතා කියලා කිව්වන් පස්සේ අපිට අත් වශයෙන්ම වැදගත් වෙනවා එයාගේ හැසිරීම් රටාව, ආකල්ප, දැන් නොලෙජ් එක කියන එක තියෙනවා, දැනුම තියෙනවා. නමුත් එයාට ස්කිල්ස් තියෙන්න ඕනේ, වෘත්තීය දැනුමක් තියෙන්න ඕනේ. ඊට අමතරව එයාගේ ඇටිටියුඩ්ස් වල චේන්ජස් තියෙන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් සංවර්ධනය කරන්න තියෙනවා. එතකොට අර කිව්වා වගේ දැන් අලුත් තාක්ෂණයත් එක්ක අපි හඳුනගෙන තියෙනවා මේ දරුවෝ සංවර්ධනය කරන්න අපිට නොඑක් ආකාරවලට. ඒ කියන්නේ තාක්ෂණික පැත්තෙන් සමහරු දේශපාලනයට පිවිසෙන්නෙත් නැහැ. දේශපාලන පැත්තට අපි යොමු කරන්න සිද්ධ වෙලා තියෙන දරුවන්ව ප්‍රතිපත්තිමය සාකච්ඡා එහෙම නැත්නම් ප්‍රතිපත්ති හදන තැන් වලට තරුණියෝ යොමු කරන්න වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ පැති වලට යොමු වෙනවා අඩුයි දැන් තරුණියෝ. ඊට අමතරව අපි සමහර වෙලාවට හිතනවා මේ න්‍යායික පැත්ත. නමුත් ශාරීරික වශයෙන් ශක්තිය ඒගොල්ලන්ගේ ශාරීරික ජයග්‍රහණය කියන්නේ දැනුම වැඩි කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික පැත්ත වැඩි කරන්න ඕනේ. ඒ හැම අංශයක්ම එකතු කරලා ජාතික යොවුන් සේනාංකය දැන් නිර්මාණය කරමින් පවතිනවා. නවම මාවතකට යොමු වෙමින් අපි නිර්මාණය කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම. එතකොට ඒ සඳහා අපිට තරුණයෝ අපිට ඇද ගැනීම එහෙම නැත්නම් තරුණයෝ අපි ළඟට ගෙන්වා ගැනීම යම් කිසි මට්ටමක අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව තරුණයාට අවබෝධ වෙන්නේ නැහැ. අර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ අර එක පැත්තකට යොමු වෙලා තියෙන්නේ. එයාට අවබෝධ වෙන්නේ නැහැ මේ ජීවන කුසලතාවල තියෙන අවශ්‍යතාවය මොකද්ද? එහෙම නැත්නම් ඒ තුලින් එයාට ලැබෙන වරප්‍රසාද මොනවද? මේ වැඩ ලෝකේ ජයගන්නේ කොහොමද? මේ ගැඹුරු සමාජය තුල එයා වැජබෙන්නේ කොහොමද කියන එක එයාට අවබෝධයක් නැහැ. තමයි දෙමව්පියන්ට අවබෝධයක්වත් නැහැ. ඉතින් ඒ අවබෝධයක් නොමැතිකම හින්දා අර අධ්‍යාපනයෙන් එළියට එන දරුවා යොමු වෙනවා ගොඩක් වෙලාවට වෙනත් අංශ වලට. ඒ කියන්නේ ශනික මුදල් සෙවීම වගේ කාර්යයන් වලට. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී අපිට අපේ ජාතික යොවුන් සේනාංකය අත් වශයෙන්ම නවම මාවතකට යොමු කරලා අලුත් අත්දැකීම් එක්ක තරුණයාට ලබා දීමේ අවශ්‍යතාවය තමයි ඇති වෙලා තියෙන්නේ අපිට දැන්. ඒ අභියෝගයට තමයි අපි දැන් මුහුණ දෙමින් පවතින්නේ. හොඳයි. ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙල සකස් කරනවා කියන කාරණාව එතුමා සඳහන් කරන්නේ. අධ්‍යක්ෂතුමනි, අපි දන්නවා ලංකාවේ ගත්තොතින් පාඨමාලාවන් ක්‍රියාත්මක වන ආයතන බොහෝමයක් තියෙනවා. නැත්නම් තරුණයෝ සම්බන්ධ වෙන පාඨමාලාවන් ගණනාවක් තියෙනවා. හැබැයි යොවුන් සේනාංකේ ඉඳලා කෙනෙක් එළියට ආවහම ඔහු වෙනස්. ඔහුගේ විනය, ඔහු සමාජයේ දකින්න විදිහ සහ ඔහු ගනුදෙනු කරන විදිහ වෙනස් සහ ඒ පරිවර්තනය අපිට දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක කොහොමද ඔබ අඛණ්ඩව පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ? මේ විනය කියන කාරණාව අංක 1ට තියලා යොවුන් සේනාංකේ වැඩ කරන්න මොකක්ද තියෙන හැකියාව සහ ඒ වෙනුවෙන් අරගෙන තියෙන පියවර? ඔව් දැන් එතෙන්දි විශේෂයෙන්ම කියනකොට අපිට පැති කීපයකින් මේ දිහා බලන්න වෙනවා.
එකක් අපි ආයතනයක් විදිහට අපේ විනය තියෙන්න ඕනේ පළමුවෙන්. ආයතනයක් විදිහට අපි ඒ කැපී පෙනෙන අනිත් ආයතනවල වඩා විශේෂී ආයතනයක් බවට පරිවර්තනය විය යුතුයි. එතෙන්දී අපි අපේ මානව සම්පත දැනට උපදේශකවරුන් සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් අපිට ඉන්නවා 850කට නොඅඩු. ඒතර මේ පිරිස අංක 1 අපිට අපේ මානව සම්පත අපේ බලවේගය වෙන්නේ. ඒතර අපි මේ මානව සම්පත අනිත් ආයතන වලට වඩා ඉතා වෙනසක් සහිත පුද්ගලයන් පිරිසක් බවට පත්විය යුතුයි අපේ මානව සම්පත. ඒ පැත්ත පිළිබඳව වැඩි අවධානය යොමු කරලා තියෙනවා. අංක 2 අපේ ගාවට එන දරුවා අපේ ආයතනයේට ආපු වෙලේ සිට නැවත නිවසට යනතුරු ඒ කියන කාල පරාසයම ඔහු ප්‍රායෝගිකව අපි කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් කරන තැනක් බවට පරිවර්තනය වෙයි. දැන් අපි මේ වෙනතුරු අපේ සාකච්ඡාවේ කියවුනේ අපි අපේ අරමුණ කරා යනකොට යුගයෙන් යුගයට මේක පරිවර්තන වෙමින් ආවේ. ඒ කියන්නේ කාලීනව සමාජයේ තියෙන වෙනස්කම් වලට සාපේක්ෂව අපේ ආයතනයේ වේගෙන් වෙනස් විය යුතුයි. නමුත් පහුගිය කාලේ දිහා බැලුවොත් එහෙම ඒ රජයන් වල එක එක ප්‍රතිපත්ති වලට අනුකූලව මේ ආයතනේ හසුරුවලා තිබ්බා. ඒ හැසිරීමේ ප්‍රතිඵලයක් විදිහට නිශ්චිත නියමිත අරමුණ කරා යන වේගය පොඩ්ඩක් ප්‍රමාද වෙලා. හැබැයි වැඩ කෙරුණා. විනය නායකත්වයේ පෞරුෂත්වයේ තියෙන දරුවෝ අපෙන් බිහි වෙලා සමාජයට එකතු වුණා. හැබැයි ඒක එක පැත්තකින් අපි සමාජ පරිවර්තනයට සාපේක්ෂව අපේ ආයතනයේ වෙනස්කම් සිදුවිය යුතු විදිහක් තියෙනවා. ඒක වේ යුතුයි. අනිත් පැත්තෙන් අපි මේ දරුවෝ අර සහකාර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ අපි සමාජයට යොමු කළ යුත්තේ කාගේවත් මේ අතකොළුවක් බවට පත් වෙන ළමයි පිරිසක් නෙවෙයි. ඒ කියන්නේ කාලයක් මේ ආයතන විතර ගොඩක් ආයතනවල එක එක දේශපාලන අවශ්‍යතාවයන් වලට යොමු කරපු අවස්ථාවල් දකින්න තිබුණා. දැන් අද වර්තමානයේදී අපි කියන්නේ මේ අහවල් දැන් තියෙන පවතින රජයට හරි වෙනත් අපේ තියෙන මොකක් හරි සංවිධානයකට හරි ඒව අනුගත කරන ඒවා අපි කිසි දෙයක් කතා කරන්නවත් ඒ ඔක්කොම බැහැර කරලා දැන් තියෙනවා. අපි තරුණයාට නිදහස දෙනවා. අපේ ගාවට එන්න, අපි එක්කලා එකතු වෙන්න, අපි ඕගොල්ලන්ට මඟ කියා දෙනවා. මේ රටේ ජීවත් වෙන හැටි විතරක් නෙවෙයි මේ රට බාර ගන්න පිරිසක් අපිට අවශ්‍යයි. මොකද උදාහරණයකට ගත්තොත් දැන් දේශපාලනය ගත්තොත් දේශපාලනයට යොමු වෙන්න අපිට ඕන දේශපාලන සාක්ෂරතාවයේ තියෙන දරුවෙක්. ඒතකොට අපි මේ පරිවර්තන ගෙනියන්නේ අනේ විදියට. දැන් විනය නායකත්වයේ පෞරුෂත්වයේ විතරක්ම නෙවෙයි. මේකට තව කුසලතාවයන් එකතු කරන්නට ඕනේ. ඒ කියන්නේ දේශපාලන පැත්ත වෙන්න පුළුවන්, සමාජීය පැත්ත වෙන්න පුළුවන්. අපි දැන් මේ මොහොත වෙනකොට මම මේ කියන්න ඕන විශේෂ කාරණා කීපයක් තියෙනවා. දැන් මේ වෙනකොට අපි පහුගිය කාලේ අපේ ඩිසාස්ටර් එකත් එක්කලා බලපුවාම අපි හැමෝටම ඒකෙන් විනාශයට ලක් වෙච්ච වෙලාවේ අපි දැක්ක දෙයක් තමයි රටේ ඉන්න පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච ආකාරය. හැබැයි අපිට ක්‍රමානුකූල විදිහට මේක පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවය අපිට තියෙනවා. යොවුන් සේනාංකය ඇතුලේ අපි මේ වගේ ස්වේච්ඡා කණ්ඩායමක් හදාගෙන ඒ පැත්තත් යනවා. අනිත් පැත්තෙන් දේශපාලනික වශයෙන් ගත්තොත් දේශපාලන සාක්ෂරතාවය කියන එක මීට වඩා ප්‍රායෝගිකව උගන්වන්න තැන් අපිට අවශ්‍යයි. ඒ නිසා ජාතික යොවුන් සේනාංකය අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේදී දේශපාලන ඇකඩමියක් ආරම්භ කරන්න. මොකද මේ තරුණියන් ඒක අපිට අදාළ නැහැ මොන දේශපාලන පක්ෂයේද කියන එක. හැබැයි මොන දේශපාලන පක්ෂයේ කටයුතු කරත් අපිට ගැටලුවක් නැහැ. ඉගෙන ගත්ත දේශපාලනේ දන්නා මිනිස්සු දේශපාලනයට එනවා. දැන් ඒක අපි අත්දකින් මම ඒව විග්‍රහ කරන්න යන්නේ අපිට ඕන අන්න ඒ වගේ දරුවෝ. අනිත් පැත්තට ගත්තොත් වෘත්තීය පැත්ත ගන්නකො. දැන් වෘත්තීය පුහුණුවට අපේ ආයතනය තුල අවස්ථාවක් ලබා දෙනවා. අපි ඇතුලේ වෘත්තීය පුහුණුව ලබා දෙනවා. අපි එළිය ආයතන එක්කලා සමගාමීව කටයුතු කරන ක්‍රමවේදයකුත් තියෙනවා. අපි ඇතුලෙන් කියලා අදහස් කළේ හොටෙල් ස්කූල් එකක් අපිට තියෙනවා. කතරගම සහ තව සාකා දෙකක් සහිතව අපි හොටෙල් ස්කූල් එක පවත්වාගෙන යනවා. දැන් ඒක අභ්‍යන්තරිකව අපේ දරුවන්ට ඒ ශාස්ත්‍රයට පිවිසෙන්න පුළුවන් අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. හැබැයි ඊට එහාට යන්න ඕන දරුවෙක් අපිට ආවොත් අපි ඒ දරුවට ශිෂ්‍යත්ව දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු මෝටර් කාර්මික පාඨමාලාවක් අපේ ඇතුලේ නැහැ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒ දරුවාගේ ගමනට අවශ්‍ය පියවර තියන්න ඒ ආයතනයකට ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය මුදලක් අපිට ලබා දෙන්න. ඒකට මේක ඇතුලේ අන්න ඒ වගේ පරාසයන් ගොඩක් පැතිවලට විහිදලා යන විදිහට අපි කටයුතු කරන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේදී දැන් මේක පරිවර්තනය වෙන්න ඕනේනේ. දැන් එදා තිබුණ
සමාජ තත්වයට මම ඉස්සෙල්ලම කිව්වේ ඒකයි. ඒ කියන්නේ සමාජයේ හැසිරීම් රටාව ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස් වීම තුළ තමයි ළමයා අර එකම පැත්තකට යොමු වෙන්න වෙලා තියෙන්නේ. ඒ තරඟයෙන් පොඩ්ඩක් මෙහාට අරගෙන ඔබ කිව්වා වගේ විනය නායකත්වයේ පෞරුෂත්වයේ විතරක් නෙවෙයි. දැන් අපි කරන්න හදන්නේ මේක ජීවන නිපුණතාවෙන් පරිපූර්ණ වූ ආයතනයක් බවට පරිවර්තනය කරගන්න. ඉතින් ඒ සඳහා මේ මෑත අවුරුද්දක කාලය තුලදී අපි විවිධ මානයන් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කියන්නේ අපේ සෙන්ටර්ස් ගත්තොත් ඒවා අපේ සෙන්ටර්ස් ඩිවලොප් වෙන්න ඕන. සංවර්ධනය වෙන්න ඕනේ අලුත් විදිහට. දැන් අපේ තියෙන්නේ 2016 විතර ගොඩනගපු ආයතන ව්‍යුහයක්. ඒ ආයතන ව්‍යුහ කියන්නේ මම කියන්නේ මේ බිල්ඩින් ටික ගොඩනැගිලි ගත්තොත් ඒ ගොඩනැගිලි ව්‍යුහයම නිර්මාණය වෙන්නේ එදා අපි මේක කරනකොට යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහයෝගය අරගෙන ඒ නිලධාරීන්ගේ යටතේ මේ දරුවන් යම්කිසි ආකාරයක පුහුණු වීමකට ලක් කළා. හැබැයි ඒ පුහුණුව විතරක් දැන් මදි. මීට එහාට යන්න ඕනේ මේ මොකද තාක්ෂණයෙන් අනුන වෙච්ච ඊට අදාළ පරිසරයක් සහිත ආයතන ව්‍යුහයක් අපිට ඕනේ දැන්. අපි ඒ පරිවර්තනය තමයි දැන් කරගෙන යන්නේ. ඉතින් ඊට අදාළ විශේෂිත ව්‍යාපෘති රාශියක් අපි අඳුනලා දෙමින් යනවා. ඉදිරියට අපි ප්‍රයත්න කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ වෙනවා කියන කාරණාව අධ්‍යක්ෂතුමා සඳහන් කරන්නේ. සහකාර අධ්‍යක්ෂතුමනි, යෝන් සේනාංකයට සම්බන්ධ වෙන්න පුළුවන් තරුණ පිරිස කවුද? කාටද මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව උදා කරගන්න පුළුවන් සහ අවස්ථාව තියෙන්නේ කාටද? ඔව්, අපේ මැන්ඩේට් එකට අනුව තියෙන්නේ 16ත් 28ත් අතර වයසේ තියෙන තරුණ තරුණියන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම අවිවාහක වෙන්න ඕනේ. අවිවාහකවලුන් තමයි සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්නේ අපේ ජාතිය යෝන් සේනාංකයට. එතකොට පාසලේ දැන් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ අවසන් කරලා විභාග ප්‍රතිඵල එනතුරු ඉන්න කොටසක් ඉන්නවනේ. ඒ දරුවන්ටත් අපිට එක්ක සහභාගී වෙලා මේ පාඨමාලාවට සහභාගී වීමේ හැකියාව තියෙනවා. මොකද මාස 3ක 3මාරක පාඨමාලාවක් අපේ ජීවන කුසලතා පාඨමාලාව යන්නේ. එතකොට අපි පාඨමාලා ටිකත් පැහැදිලි කරමු සහකාර අධ්‍යක්ෂතුමනි. මොන වගේ පාඨමාලාද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. ඔව්, අපේ මධ්‍යස්ථාන තුල අපි ප්‍රධාන වශයෙන්ම ජීවන කුසලතා නිපුණතාවය සම්බන්ධයෙන් තමයි පුහුණුවීම් කරන්නේ. ඒතකොට ඒ තුල අපිට තියෙනවා ජීවන කුසලතා පුහුණුවීම. ඒක තුල අපි ඒගොල්ලන්ට විනය නායකත්ව පෞරුෂය වර්ධනය වෙනුවෙන් එතකොට නායකත්ව ගුණාංග වර්ධනය, ඊට පස්සේ ආකල්ප වර්ධනය, ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරා ගැනීමේ ශක්තිය පිළිබඳව කතා කරනවා අපි. ඒතකොට ඉවසීම සහකම්පනය වගේ දේවල් ගැන ඒ ජීවන කුසලතාව තුළ අපි උගන්වනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට එදිනදා ජීවිතයේදී එයාලා මූණ පාන ගැටලු වලට එහෙම නැත්නම් එයාලට සම්බන්ධ වෙන්න තියෙන දේවල් පොඩි වැඩසටහන් වලට අපි ඒක න්‍යායික වශයෙන් උත් කරනවා, ප්‍රායෝගික වශයෙන් උත් අපි ඒගොල්ලන්ට දැනුම ලබා දෙනවා. ඊට අමතරව අපේ අධ්‍යක්ෂතුමා කිව්වා වගේ අපේ එතන අපි ඒගොල්ලන්ට තව ලබා දෙනවා පරිගණක තාක්ෂණය පිළිබඳව, තොරතුරු තාක්ෂණය පිළිබඳව පාඨමාලා අපි පවත්වනවා. ඒ පාඨමාලා කාලය තුලදීම. ඊට අමතරව ඉංග්‍රීසි දැනුම පිළිබඳව අපි දරුවන්ට දෙනවා. මොකද ඉංග්‍රීසි මෙතනද ගොඩක් අපේ අපිට සම්බන්ධ වෙන දරුවෝ එනවා. ඉංග්‍රීසි භාෂාව අසමත් වෙච්චලු සාමාන්‍ය පෙළදී එහෙම. ඒ දරුවන්ට මේක පිටුවහලක් වෙනවා. ඉදිරියට යනකොට මෙතනින් හම්බෙන සහතික පත්‍රය ඉංග්‍රීසි සම්බන්ධයෙන් සහතික පත්‍රය. ඒතර සමහර දරුවෝ ඉන්නවා කම්පියුටරයක් අපිට අතගාලවත් නැහැ අපි ළඟට එනකොට. නමුත් අපි ළඟ ඒ ළමයින්ට කම්පියුටර් ලැබ් එකේ හැම ළමයෙකුටම කම්පියුටරයක් තනියම පාවිච්චි කරන්න හැකියාව ලබා දෙනවා අපේ ආයතනය තුල. අපේ ආයතන 58ක් ලංකාව පුරා විහිදිලා තියෙනවා. ඒ 58ේම මේ විදිහට අපි පුහුණුවීම් කරනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට අවස්ථා ඒ කියන්නේ කණ්ඩායම් 3ක් හෝ සමහරට 4ක් වුණත් අපි අවස්ථාවලට අනුව කරගෙන යනවා ඒක පුහුණුවීම්. හොඳයි අධ්‍යක්ෂතුමනි, දැන් මේ පුහුණුවීමේ කටයුතුත් මේ ආකාරයෙන් සිද්ධ වෙනකොට විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්න මොන වගේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන සහ විශේෂයෙන්ම අපි දන්නවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් පහුගිය කාලේ දිගින් දිගටම අදහස් දැක්ුණා, කතා බහක් යමු වුණා. කියන්නේ මේ ස්කිල් එක මත තමන්ගේ තියෙන හැකියාව මත රැකියාවක් තෝරා ගැනීම සහ වැඩ ලෝකයේ දැන් ඒ අනුව හැඩගැස්විලා තියෙනවා සහ දැන් ඒ අනුව තමයි අපිට රැකියාවකට යොමු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ තත්ත්වයට ගැලපෙන විදිහට පාඨමාලාවන් ටික නවීකරණය කරන්න කටයුතු කරලා තියෙනවද? ඒ වෙනුවෙන් මොකක්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? අපි අර මුලින්ම පැහැදිලි කළා වගේ මම ඒකයි කිව්වේ මේ අද යුගයට ගැලපෙන්න අපේ ආයතනය පරිවර්තනය විය යුතුයි කියන්නේ. එතෙන්දී අපි විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න තරුණයන්. දැන් අපේ මධ්‍යස්ථාන 58කින් යුක්ත ආයතන ව්‍යුහයක් තමයි අපේ තියෙන්නේ.
එතකොට වැඩිපුරම මධ්‍යස්ථාන කොළඹ ගම්පහ කළුතර හැරුණු පිට අනෙක් සියලු මධ්‍යස්ථාන ගම්මානවලට ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවලට මේ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල තමයි පිහිටවල තියෙන්නේ. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්ට ඉතා ලේසියෙන් පහසුවෙන්ම අපේ මධ්‍යස්ථාන වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි ඒ දරුවෝ වෙනුවෙන් තමයි අපි අර කිව්වේ වර්තමානයේ ප්‍රධාන වශයෙන් වෘත්තීය පුහුණුව පැත්ත අපි සලකා බැලුවොත් ඒ වෘත්තීය පුහුණුව පැත්තේදී ප්‍රධාන ශ්‍රේෂ්ඨයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒ සංචාරක ව්‍යාපාරයේදී අපිට ඕනෑ තරම් දරුවන්ට යොමු වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒ අනුව අපි අභ්‍යන්තරික වශයෙන් සංචාරක ව්‍යාපාරයට අදාළ හෝටල් ශාස්ත්‍රයේ පුහුණු වීම වලට අදාළව තමයි අපි අර හෝටල් පාඨමාලා පවත්වන්නේ දඹුල්ල ප්‍රදාන කරගත් හෝටල් පාසල තුල. එතකොට මෙතනින් පරිබාහිරව දරුවෝ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දරුවෝ වෘත්තීය පුහුණුව වලට යොමු වෙන්නට අවස්ථාවන් සොයමින් ඉන්නේ. හැබැයි ඔවුන්ට තියෙන ප්‍රශ්නේ තමයි අද පාඨමාලාවල් පවත්වන පෞද්ගලික ආයතන වේවා රාජ්‍ය ආයතන වේවා සමහර ගොඩක් වෙලාවට මේ ආයතන වල අයකිරීම වලින් තමයි අයකිරීමක් සහිතව තමයි පාඨමාලා පවත්වන්නේ. ඒතකොට ඒ දරුවෙකුට අපි උදාහරණයකට ගත්තොත් රුපියල් 50000ක විතර පාඨමාලාවක් කියලා හිතන්නකෝ. ඒතකොට මේ පාඨමාලාවකට තෝරා ගැනීමේදී ඒ දරුවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මුදල් ප්‍රශ්නේ. ඉතින් අපි ආයතනයක් විදියට අපේ ගාවට එන තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසකට ඒ වගේ තැන්වලට ඔවුන් යොමු කරන්නට අපේ ඇතුළෙම වැඩ පිළිවෙලක් තියෙනවා. අපේම උපදේශකවරු ඉන්නවා. තමන්ගේ වෘත්තීය ශාස්ත්‍රය තෝරාගන්නේ කොහොමද? වෘත්තීය මාර්ගෝපදේශනයක් අපි කරනවා. ඒතර වෘත්තීය මාර්ගෝපදේශනය කරාට පස්සේ ඒ දරුවන්ගේ කියන්නේ එයාගේ ඉලක්ක වෙනස් වෙනවා. සමහරවිට ඉලක්ක වෙනස් වෙනවා. හිතාගෙන ආපු දෙයට වඩා වැඩි යමකට යන්න ඕනේ කියන තැනට අපි ගේනවා. එතකොට ඒ දරුවා ඉල්ලනවා අපි උදාහරණයක් කිව්වොත් අර මං ඉස්සෙල්ලා කිව්ව මෝටර් රථ රිපෙයාර් කරන පාඨමාලාවක් ඕන කියලා ඔටෝමොබයිල් වගේ. ඒතකොට ඒ වගේ තැනකට යන්න උන්ට අවස්ථාවකුත් නැහැ මුදල් ප්‍රශ්නෙත් තියෙනවා. ඒතකොට ඔවුන් ඉන්න ප්‍රදේශයේ ඒ වගේ පහසුකම් තියෙන ආයතන නැහැ. ඒතකොට ඔවුන් සොයාගෙන ආවොත් ඔහු ඉන්න ප්‍රදේශයට පරිබාහිර අපි කොළඹ වුණත් වෙන අදාසන්න ප්‍රදේශයක වුණත් පාඨමාලාවක් තෝරාගෙන ආවිත් ඒකට යොමු වෙන්න අවස්ථාව ඉල්ලුවොත් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට අවස්ථාව දෙනවා විතරක් නෙවෙයි ඒ පාඨමාලාවට යන්න අවශ්‍ය මුදලත් අපි ඔවුන්ට දෙනවා. දීලා ඔවුන්ව පුහුණු කරනවා. ඒකයි අපි අර කිව්වේ අර පැත්තෙන් අපි එක පැත්තකින් ඔවුන්ගේ විනය හදන ගමන්න අනිත් පැත්තේ ඔවුන්ගේ අනාගතය කොයි විදිහට විය යුතුද කියන එක කියලා දීලා ඒකට යොමු වෙන්න අවස්ථාවත් අපි ශිෂ්‍යත්වයක් විදිහට ලබා දෙනවා. ඒකට මේක අභ්‍යන්තරික සහ බාහිර. කියන්නේ අභ්‍යන්තරිකව අපිට වෘත්තීය පුහුණු පාඨමාලාවලට යන්න පුළුවන් අවස්ථාව සීමිතයි. හැබැයි බාහිරව අපි ආයතන ගණනාවක් එක්කලා මේ වනිට ආයතන 23ක් එක්කලා අපි සම්බන්ධ වෙලා තියෙන පෞද්ගලික ආයතන වෘත්තීය පුහුණුව ලබා දෙන රටේ පිළිගත් සහ කියන්නේ ඔවුන්ට තියෙනවනේ නිශ්චිතව රෙජිස්ටර් වෙලා මේ ඒ කියන්නේ රජයේ ආයතන වලට යාපදිංචි වෙලා ආයතන පවත්වන ගත යුතුනේ. අපි බලනවා සුසුකම් බලලා තමයි ආයතන අපි ගාවට අපි ගන්නෙ. ඒ ආයතන එක්කලා සම්බන්ධීකරණය කරමින් මේ දරුවන්ව අපි ඒ ආයතන වලට යොමු කරගන්නවා. අපි අතර තියෙනවා අදාළ ආයතන එක්කලා යම් යම් ගිවිසුම් තියෙනවා. එතකොට අපේ දරුවන්ට යම්කිසි විශේෂිත මුදලකට පාඨමාලාව අපිට ලබා දෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරගන්නේ. තවත් දුරටත් කිව්වොත් අපි මේ වන විට දැන් මේ දරුවන්ව අර අපි කියපු සදාචාරාත්මක සම්පන්න දරුවෙක් බිහි කළා කියලා ඔහුගේ අනාගතය තීරණය වෙන්නේ නැහනේ. අපි ගාවට එන්නේ විශේෂයෙන් කියන්න ඕනේ උසස් පෙළ සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙච්ච ළමයි නෙමෙයි. ඉතා අඩු පිරිසක් ඔවුන් එන්නේ. වැඩිපුරම ඒ තැන්වලදී අසමත් වෙච්ච දරුවෝ තමයි අපිට හම්බෙන්නේ. ඒතකොට අසමත් වෙච්ච දරුවට එතනින් එහාට කොහොමද යන්නේ කියලා දෙන එකනේ අපේ වගකීම වෙන්නේ. එතකොට ඔබ කිව්ව අර ග්‍රාමීය දරුවට අපේ ආයතනයේ ඇතුළෙම මඟ පෙන්වීම කරනවා බාහිර සහ අභ්‍යන්තරික වශයෙන් වෘත්තීය පුහුණුවකටත් යන්න පුළුවන් විදිහට. ඒ අනුව අපි දැන් මේ වෙනකොට අපි කටයුතු කරමින් ඉන්නේ විවෘත විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය වගේ ඒ වගේ ආයතනත් එක්කලත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ දරුවන්ට අවස්ථාව දෙන්න පුළුවන් නම් පදනම් පාඨමාලාවක් කරලා උපාධිය දක්වා යන්න. ඊට අදාළ පහසුකම සහ ඊට අදාළ මඟ පෙන්වීමත් අපි මේ ආයතන ඇතුළේ කරනවා.
හොඳයි මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සහ මේ පාඨමාලාවන් වලට ඔබට අවස්ථාව තියෙනවා කියන කාරණාවත් අපි මේ වෙලාවේදී මතක් කරනවා. තවත් බොහොමයක් තොරතුරු තියෙනවා සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අර දේශපාලන ඇකඩමිය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න සූදානම්. මේකට කොහොමද ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සහ කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සැකැස්ම කියන කාරණා පිළිබඳව අපිට දෙන්න මොහොතක් කෙටි විරාමයකින් අනතුරු අපි නැවතත් මුණ ගැහෙනවා. මේ අලුත් අවුරුද්දෙන් පවුලටම අලුත් ආයෝජනයක් පටන් ගන්න. ස්මාර්ට් ක්ලීන් එකකින් රන් රාශියක් ලයිසෝල්. ක්‍රිකට් මැච් ෆන්. ප්‍රීමා කොත්තුමි තියනකම්. ප්‍රීමා කොත්තුමි ෆන් තමයි. රයිගම් කෝරළේ මහා ඇසිවිසි පෙළහර සූර්ය මංගල්‍ය 2026. ඔරු තරඟ ආරම්භය අප්‍රේල් 8 සවස 1ට උයන්වත්ත වැව්තාවුල්ලේදී. ඒකල සහ යුගල පිරිමි ඔරු තරඟ සඳහා ඔබත් අදම අයතුම් කරන්න. අප්‍රේල් 5 වන දිනට පෙර ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ අදාළ තරඟය සටහන් කර නගරාධිපති හොරණ නගර සභාව යන ලිපිනය වෙත යොමු කරන්න. ඩිජිටල් ලෝකයේ ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට ඔබ සූදානම්ද? සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ ඔබට ඩිජිටල් ශ්‍රේෂ්ඨවට පිවිසීමට විශිෂ්ට අවස්ථාවක්. MMC ITN කැම්පස් වෙතින් තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා දැන් සිසුන් බදවා ගැනීම. Multimedia content creation, e-commerce operation and platform business management, digital marketing and communication පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා. දිවයිනේ දැවැන්තම මාධ්‍යචාලයක් වන ITN ආයතනය තුළ න්‍යායික දැනුම සමග ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න. සීමිත සිසුන් පිරිසක් සඳහා දැන් අයතුම්පත් බාර ගැනේ. අමතන්න 0775 03 157. පිවිසෙන්න www.itncampus.edu.lk. MMC ITN Campus Excellence in Digital Education. මේ ක්ලාස් එකේ උන්ට සෙට් වෙන ප්ලේයර් කෙනෙක් වෙන එක බිස්නස් ගේම් එකක්. අන්තිමටම අකිල මෑන් ඔෆ් ද මැච් වෙනවා කියලා වෙන මුට්ටුවක් දැම්මා. ඔව්. මා අකිලගේ මයින්ඩ් එක ඒකට හදලා තිබ්බේ. ක්‍රිකට් වල ඇත්ත දැනගන්න. LBW බලන්න. ITN Max subscribe කරන්න. You're watching හත්වෙනි පැය. ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපේ ජාතික යොවුන් සේනාංකයේ කාර්යභාරය සහ එහි ක්‍රියාත්මක වන පාඨමාලාවන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කොයි විදිහටද කියන කාරණාව පිළිබඳව සඳහන් කරමින් ඉන්නේ සහකාර අධ්‍යක්ෂතුමනි. විශේෂයෙන්ම මේ ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින් ක්‍රියාත්මක වෙනවා, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේවා කොයිතරම් දුරට වැදගත් වෙනවද තරුණයින්ගේ හැකියාවන් කුසලතාවයන් වර්ධනය කරගන්න? ඔව්. දැන් අපි කතා කරනකොට අපි කතා කරා තරුණයාගේ ජීවන කුසලතාව වර්ධනය සම්බන්ධයෙන් අපි පැහැදිලිව කතා කරා කොහොමද වෙන්න ඕනේ කියන එක. එතකොට මේ ජීවන කුසලතාව සංවර්ධනය කිරීමේදී අත් වශයෙන්ම ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. මොකද න්‍යායික දැනුම විතරක් ලබලා ජීවන කුසලතාවයක් සංවර්ධනය කරන්න බෑ. ඒතකොට මේකෙදී අපේ තරුණයා අපි බල ගන්නවන්න ජව සම්පන්න තරුණයෙක් බවට බිහි කරන්න ඕනේ. එතකොට අපේ තරුණයෝ ඇත්තටම අද වෙනකොට ගොඩාක් වෙලාවට මේ තාක්ෂණික උපකරණවල සීමා වෙලා ඒගොල්ලෝ කාමරගත වෙලා වගේ ඉන්නේ. ඒගොල්ලෝ අර බාහිර පරිසරයට ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන අඩුයි.
බාහිර පරිසරයට එහෙම නැත්නම් ස්වභාවයට බාහිර පරිසරයත් එක්ක ගැටෙනවා අඩුයි. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් අපි හුඟක් තේරුම් අරගෙන ජාතික යෝන් සේනාංකය තුල පිටවලා තියෙනවා. ඉතාමත් වැදගත් ආයතනයක් මේ දීර්ඝ අභ්‍යාස සඳහා එහෙම නැත්නම් බහැරගත පුහුණුව සඳහා විශේෂයෙන්ම ප්‍රධාන ආයතනයේ නාවුල අපි ස්ථාපිත කරලා තියෙන්නේ. නාවුල බහැරගත පුහුණු මධ්‍යස්ථානයේ හැටියට. ඒතොර මේකෙදි ඇත්තරම මේ ළමයිව අපි මේ වෙනකොට අපේ තරුණියෝ විතරක් නෙමෙයි පාසල් දරුවොත් ගිය වසර තුර 5000කට වැඩි ප්‍රමාණයක් එතන පුහුණුව ලැබුවා ඇවිල්ලා විශේෂයෙන්ම නායකත්ව පුහුණුව වගේ දේවල් වලදී. ඒතොර මේ දරුවව පුහුණු කරනකොට අපි අර මම කිව්වා වගේ අපි බාහිර ක්‍රියාකාරකම් සමග තමයි පුහුණු කරන්න ඕනේ ජීවන කුසලතා වලට. උදාහරණයක් වශයෙන් ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න අපිට ලෙක්චර් එකක් කරලා නැත්නම් පික්චර් එකක් පෙන්නලා කරන්න බෑ. ඒක අපි පුහුණු කරන්න ඕනේ. ඒතකොට ඒ වගේ දේවල් සඳහා මෙතන ක්‍රියාකාරකම ගොඩක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අභියෝග ජය ගැනීම. අභියෝගයක් දුන්නම ඒක ජය ගන්නෙ කොහොමද? සමහරවිට අභියෝගයක් දුන්නම ඒ ළමයා පසුබාහගාමී වෙනවා. මට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වගේ දේවල් සඳහා මෙතන ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඊළඟට සමහර වෙලාවට ක්‍රිටිකල් තින්කින්. ඒ කියන්නේ හුඟක් හිතලා බලලා තීරණ ගන්න ඕනේ අවශ්‍යතාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට අපි මෙතන පුරුදු පුහුණු කිරීම කරනවා. විශාල වශයෙන් ඒ කියන්නේ ඇක්ටිවිටීස් 20කට අධික ප්‍රමාණයක් අපිට මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ඒ පුහුණු කිරීම තුලින් දරුවාගේ අදිෂ්ඨාන ශක්තිය, දරා ගැනීමේ ශක්තිය, එන්ඩියුරන්ස් වැඩි කරන්න මේ පුහුණුව ගොඩක් වැදගත් වෙනවා. මේ දීර්ඝ අභ්‍යාස පුහුණුව. ඒකට ඒක අවබෝධ කරගත්ත විශ්වවිද්‍යාල වගේ පුද්ගලික ආයතන පවා අපේ තැනට එනවා මේ පුහුණුව ලබා ගැනීම සඳහා. ඉතින් ඒක අපි වැඩි දියුණු කිරීම සඳහා දැන් ඇත්තටම තව අලුත් පියවරක් අරන් තියෙනවා. අපි කිව්වේ ජාතික යෝන් සේනාංකයේ විශේෂයෙන්ම ඒ වගේ අලුත් පැතිවලට යොමු වෙන හින්දා දිවුලපිටියේ අකුරැස්සේ මහියංගනය වගේ ස්ථානවල ලංකාව පුරා වේදිච්ච ස්ථාන කීපයක මේ බහැරගත පුහුණු මධ්‍යස්ථාන පිහිටවන්න. දැනට පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනවද සහකාර දැනට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නාවුල පුහුණු මධ්‍යස්ථානයේ තමයි ක්‍රියාත්මක නාවුල පුහුණු මධ්‍යස්ථාන. නාවුල පුහුණු මධ්‍යස්ථාන. ඒතොර අනිත් ඒවාත් දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඒවත් අපි සැලසුම් හදලා දැන් පටන් අරගෙන තියෙනවා කරගෙන යන්න. එතකොට ඔයාලා තේරෙනවා මේ ප්‍රදේශ ගත්තන් පස්සේ මුළු ලංකාවම ආවරණය වෙන විදිහට ඒ ප්‍රදේශ ටික අපි සිලෙක්ට් කරලා තියෙනවා. තෝරගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ පළාත්වල ඉන්න අයවලුන් වැඩි දුරට යන්නෙත් නැතුවම ඒ ප්‍රදේශ තුල මේ අභ්‍යාස ලබලා දීලා මේ අවශ්‍යතාවය කියන්නේ අපි අර ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන මේ ජීවන කුසලතාවය ප්‍රායෝගිකව කරලා ඇත්ත වශයෙන්ම දරුවාගේ හදවතට නැත්නම් ඇඟට දැනුණාද කියන අවශ්‍යතාවය ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. හොඳ උපදේශක මඩුල්ලක් අපිට ඉන්නවා. විශේෂයෙන්ම යුද හමුදාවේ එහෙම පුහුණුව ලැබපු අයවලුන් ඉන්නවා. මේ දීර්ඝ අභ්‍යාස වලට අවශ්‍ය කරන ආරක්ෂක මෙවලම් ඔක්කොම අපි ළඟ තියෙනවා. ඉතින් ඒ එක්ක තමයි අපි අපේ දරුවන්ට ඒ පුහුණුව ලබා දෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම යෝන් සේනාංකයට සම්බන්ධ වෙන දරුවන්ට වෙනම සහතිකයකුත් ලැබෙනවා මේ ABT පුහුණුව ලබාගත් අයවලුන්ට. ඒ දරුවන්ට අපි නොමිලේ එතන ලබා දීම සිදු කරන පුහුණුව ලබා දෙනවා. ඉතින් ඒ ඔස්සේ ජාතික යෝන් සේනාංකයේ බලාපොරොත්තු වෙන අර නව තරුණයා ශක්තිමත් තරුණයා බිහි කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඔව් මේ පුහුණු වැඩසටහන් මේ විදිහට ක්‍රියාත්මක කරනකොට දැන් අධ්‍යක්ෂතුමනි අපි දන්නවා දැන් විශේෂයෙන්ම නායකත්ව පුහුණු වැඩසටහන් ඉන්නහාට ගිහිල්ලා විශේෂයෙන්ම තරුණයින්ව දේශපාලනිකම වශයෙන් දැනුවත් කිරීම, සවිමත් කිරීම කියන වැඩසටහන් ගණනාවක් මේ වගේ අතීත භාවිතාවන් පිළිබඳ අත්දැකීම් එච්චර හොඳ භාවිතාවන් සහ එහෙම ලොකු මේ අර රසවත් අත්දැකීම් අපිට නැහැ. ඒක නිසායි මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ. විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාව ගත්තත්, ජාතික යොවුන් සේනාංකය ගත්තත් අපි දන්නවා මේ ආයතන වලින් තරුණයෝ ඈත් වෙලා ගියපු කාලයක් තිබුණා. ඒ කියන්නේ මේ ආයතන වල ක්‍රියාත්මක වෙන පාඨමාලාවන් පිළිබඳව එහෙම ලොකු විශ්වාසයක් ගොඩ නැගිලා තිබුණේ නැහැ. මොකද මේ ආයතන පැහැදිලිවම දේශපාලනීකරණය වෙලා තිබුණු කාල පරාසයක් තිබුණා. දැන් මේ ගිලිහිලා ගියපු තරුණයා නැවත මේ ආයතන වලට ගෙන්න ගන්න ඔබ කිව්වා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒකේදී අර දේශපාලන ඇකඩමියක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මට ටිකක් ඒක පැහැදිලි කරලා දෙන්නකෝ. කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? අපි දැනට ජාතික යෝන් සේනාංකයේ විදිහට කල්පනා කරපු දෙයක් තමයි නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දෙයක් තමයි අපිට අපේ තරුණයව නිවැරදි දිශාවකට යොමු කිරීම. අපි අතීතයේ බැලුවොත් ඔබම කිව්වා තරුණියෝ අපෙන් ඈත් වුණා. ඈත් වුණේ ඇයි කියලා බැලුවොත් අපි පෝස්ටර් ගස්ස ගන්න. එහෙම නැත්නම් බැනර් එකක් දැම්ම ගන්න. හුරේ දාන්න, පෙළපාලියන්න. ඒවට තමයි මේ තරුණියෝ යොදාගත්තේ අතීතයේ දේශපාලනය. ඔවුන් එහෙම කරලා ඔවුන් රවට්ටලා ඔවුන්ට රැකියා ඉල්ලගෙන එනකොට ඔවුන් ප්‍රතික්ෂේප කරන මට්ටමට පත් වෙච්ච නිසා තමයි තරුණයෝ අරගලය කරා ආවේ. ඒ යුගය නිර්මාණය වෙන්නේ ඒ විදිහට. ඒක
ක්‍රමානුකූලව එතෙන්ට ආවේ. එතකොට ඒ ආපු තරුණයා තරුණිය අද බලාපොරොත්තු වෙනවා මේ රටේ ඊළඟ නායකත්වයට පිවිසෙන්න පුළුවන් පිරිස හදාගන්න. අපිට ඕනේ එහෙම කරන්න. අපි දේශපාලන ඇකඩමියක් කියලා පටන් ගන්න හදන්නේ මේ රටේ දේශපාලනයට යොමු වෙන්න කැමති ග්‍රාමීය හෝ නාගරික වශයෙන් ඉන්න තරුණ තරුණියන්ට නිවැරදි දේශපාලන දිශාවක් පෙන්වන්න. ඒ දිශාවේ අපි ලෝක දේශපාලනය සහ ලාංකීය දේශපාලනයේ තියෙන වැරදිච්ච තැන්, ඔවුන්ව රවට්ටපු තැන්, ඔවුන්ට වැරදුන තැන් වටහා දෙන ගමන්ම ලෝක දේශපාලනයේ රටවල් දියුණු කරන්න ලෝක නායකයෝ ඒක යුගවල වල බිහිවෙච්ච ප්‍රධාන රටවල් පරිවර්තනය කරපු නායකයෝ ඒවා කළේ කොහොමද, ඒවට ප්‍රායෝගිකව කැප වුණේ කොහොමද කියන තැන ඉඳලා ආපස්සට ගෙනාවොත් ගමේ දේශපාලනයට අහුවුණක් නොවුණක් ගමේ ඇතිවෙන සංවිධානයක කටයුතු කිරීම දක්වා වූ ඇතුළත දේශපාලනයක් තියෙනවා. එතකොට මේ හැම තැනම පැතිරිච්ච දේශපාලනයක් තියෙනවා. ඒතොර හැබැයි මේ දේශපාලනය කියන එක අවබෝධයෙන් කළොත් තමන්ගේ බල ප්‍රදේශයට ලොකු සේවයක් වෙනවා. ඉතින් උදාහරණයකට කිව්වොත් දැන් අපිට අපි අත්දැකපු දෙයක්නේ. පහුගිය කාල සීමාව ගත්තොත් පහුගිය දශක ගණනාවක් මාපසට හැරලා බැලුවොත් යම් කිසි ගමේ සංවිධානයක් ගත්තත් ඒකත් දූෂණයට ලක් වෙලා තිබ්බේ. ඇයි? අර උඩින් ඉඳලා ගලාගෙන ආපු ක්‍රමවේදයම තමයි පල්ලෙහාත් පාවිච්චි කළේ. එතකොට උඩින්ම ඉන්න නායකත්වය නිවැරදි දිශානතියකට යොමු වෙන්නේ නැති තාක්කල් ඒ පස්සෙන් තමයි පිටිපස්ස හැදෙන්නේ. එතකොට මේ පිටිපස්සෙන් ආපු අය යම් යම් වාසි ලැබුණ අය හිටියා. අනිත් බහුතරයක් තරුණයෝ මේක අතෑරලා මේ ඔවුන් පැත්තකට වුණා. හැබැයි කුමන හෝ වාසනාවකට පහුගිය කාලයේදී මේ රටේ ඇතිවෙච්ච තත්ත්වයන් තේරුම් අරගෙන අරගලකාරී තත්ත්වයකට පවා පිවිසිලා මේ රට වෙනස් කරන්න මේ රටේ තරුණ තරුණියන් අති දැවැන්ත ප්‍රමාණයක් පාරට බැස්සා. ඒ පාරට බැස්සා වුණාට අපි දැක්ක දෙයක් තමයි ඔවුන්ටත් දේශපාලන දැනුම ඔවුන්ගේ සාක්ෂරතාවය පිළිබඳ අපි කොච්චර දුර බලලා තියෙනවද කියලා. ඔන්න ඔය කාරණා ටික සලකා බලලා තමයි යවුන් සේනාංකය සහ වර්තමාන රජයේ වර්තමාන යෞවන කටයුතු ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා ඒගොල්ලොත් එක්කලා අපි මේ සාකච්ඡාව දිගින් දිගටම කළේ. එතින්දී අපි ආරම්භයක් විදිහට කරපු දෙයක් තමයි විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, ආචාර්යවරු ඊළඟට ප්‍රායෝගික දේශපාලන තලයේ ස්වාධීනව කටයුතු කරන පිරිස් ඉන්නවා. මේ අය එක්කලා අපි සංවාදයක් ආරම්භ කළා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් විදිහට අපි මේ පහුගිය මාස 7-8ක කාලයක් ගත්තොත් මේ මාස 7-8ක කාලයේ අපි මේ ව්‍යුහාත්මකව අපි කොහොමද මේ වගේ දෙයක් හදන්නේ? නිකන් දේශපාලන ඇකඩමියක් කියලා එකක් පටන් ගන්න පුළුවන්. මොකක් හරි පාඨමාලාවක් හදන්න පුළුවන්. හැබැයි මොකක් හරි පාඨමාලාවක් හදන්න ආය ආයතන ඕනේ නැහැ. ඒක ඉබේ හැදෙයි. සහ ওই යන විදිහට යයි. හැබැයි අපි අපේ මේ සාකච්ඡාව ඇතුලේ අපි සංවාදයේ ඇතුලේ හැම වෙලේම කතා කළේ අපිට ප්‍රායෝගික දේශපාලනය තමයි රටේ අනාගතයට අවශ්‍යයි. මේක කරේ තියාගෙන යන්න පුළුවන් මේ රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ගැන හිතන, මිනිස්සුන්ගේ දුක අඳුරගන්න, මිනිස්සුන්ට වැඩ කරන්න ඕනේ කොහොමද, මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අඳුරගන්නේ කොතනින්ද, කොහොමද මේක උකහාගන්නේ, එතන ඉඳලා එයා ඒක පාලනය කරගෙන ඉස්සරහට ගෙනියන විදිය. මේ වගේ දේශපාලනයක් අපිට ඕන. නැත්නම් අර කාගේ හරි අර්ථයක් ඔළුවේ තියාගෙන ඒක රජකරන්න පස්සෙන් දුවන පිරිසක් අපිට අවශ්‍ය නැහැ. අර වගේ පිරිසක් හදාගත්තොත් මේ ආපු ගැම්ම දැන් අපි පියවරක් ඇවිල්ලා තියෙනවානේ උමන හෝ මට්ටමක් උදෙසා ඒ ආපු ගැම්ම ඉස්සරහට ගෙනියන්න නම් අපිට නිවැරදි දේශපාලන දැනුමක් තියෙන තරුණ පිරිසක් අපිට ඕන වෙනවා. ඒ නායකත්වයේ හදා ගැනීම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි විශේෂිත වූ පාඨමාලාවකට අදාළ විෂය නිර්දේශන පවා මේ වන විට සකස් කරමින් අවසාන තලයේ තියෙන්නේ. එය නැවත නැවත සාකච්ඡා කරමින් අපි මං හිතන්නේ මේ පැය දින ගණනක් ගත්තොත් දින ගණනාවක් තිස්සේ මේකට මහන්සි වෙමින් අපි නැවත නැවත පුහුණු වෙමින් ඒ කියන්නේ මේක භාවිතා කරනවා. මේක අපි හදාගත්තු විෂය නිර්දේශය නිවැරදිද කියලා බලනවා. ආයේ අපි ප්‍රායෝගිකව සාකච්ඡා කරලා ඒකේ වැරදි තැන් අඩුපාඩු තැන් හදනවා. මේ වගේ එහෙම දෙයක් මේ කරන්නේ. නැත්නම් දේශපාලන විද්‍යාවේ තියෙන මූලධර්ම ටික උගන්වන එක නෙවෙයි. ඒ මූලධර්මත් උගන්වනවා. රටේ ලෝකයේ තියෙන දේශපාලන න්‍යායන් සහ දිශානතීන් ඒවා ජයග්‍රහණයන් පරාජය වෙච්ච තැන්, ලංකාවේ ජයග්‍රහණයන් පරාජය වෙච්ච ඒ හැමදේම මේක ඇතුළත්. හැබැයි ඒ ඔක්කොම උගන්වලා රටට ඕන වැඩදායි දේශපාලකයෙක්නේ අපිට ඕනේ.
ඉතින් මෙතන කියනකොට මෙහෙම අදහසක් එන්න ඉඩ තියෙනවා. රටේ දේශපාලන නායකත්වයේ දේශපාලනයට එන පිරිස විතරමද මේ කියන්නේ. නෑ එහෙම එකක් නෙවෙයි. ඔව් ඕනම කෙනෙක්. මේකට උනන්දුවක් දක්වන ඒක කියන්නේ ඉගෙන ගන්න කැමති ප්‍රායෝගික දැන් අපි ගත්තොත් එහෙම පහුගිය අර සුලිකුණු අටුව වෙලා. ඒ බැස්ස තරුණ තරුණියෝ. අපේ රටේ හැමෝම ඒකේ දේශපාලන පක්ෂයක් තිබ්බේ නෑ. පාටක් පක්ෂයක් මොකුත් තිබුණේ නෙවෙයි ආවේ. ඒ ආපු පිරිසට අපිට දෙන්න පුළුවන් නම් මේ පක්ෂ දේශපාලනයක් නෙවෙයි. දේශපාලන දැනුමකුත් දෙන්න පුළුවන් නම්. ඔවුන්ගේ ඒ නායකත්වය ඉස්සරහට යන දිශානතිය තවදුරටත් පෙන්වන්න පුළුවන්. ඒ නායකත්වය හැදුනේ කවුරුත් කියලා නෙවෙයි. පිරිස් හදාගෙන ගම් වලට ගිහිල්ලා වැඩ කරේ, ශ්‍රම දාන කළේ, වෙනත් පිහිටවීම් වෙන්නේ අදටත් එහෙම සිද්ධීන් අපි දකිනවනේ. ඒ හැම දෙයක්ම උනේ කවුරුත් කියලා නෙවෙයි. අන්න ඒ පිරිසට නිවැරදි දේශපාලන දැනුමක් දීම තමයි අපේ මේ දේශපාලන ඇකඩමියකේ අරමුණ වෙන්නේ. නැතුව තවත් කාට හරි කඩේ යන පිරිසක් හදන එකක් නෙවෙයි. මේක කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ. හොඳයි. එතුමා සඳහන් කළේ අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඇකඩමික නැත්නම් මේ දේශපාලනය සම්බන්ධ නැත්නම් ඔබ දේශපාලනයකව දැනුවත් කිරීම සවිඥානික කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පාඨමාලාව පිළිබඳව අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයකින් අනතුරු අපි නැවතත් මුණ ගැහෙනවා. මේ අලුත් අවුරුද්දෙන් පවුලටම අලුත් ආයෝජනයක් පටන් ගන්න. ස්මාර්ට් ක්ලීන් එකකින් රන් රාශියක්. ලයිසෝල්. සූර්ය මංගල්‍යය 2026ට සමගාමීව වසරේ දැවැන්ත ප්‍රාසංගික අත්දැකීම සමග එක්වන්න ITN සංගීතේ අප්‍රේල් 13 රාත්‍රී 8ට හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයේදී සයිදපා පියුරු රිද්මය සමග මුකාන්ත ගුණතිලක අතුලාධිකාරී චාමර රණවක නිලාන් හෙට්ටිආරච්චි රයිනි චාරුකා සංක දිනෙත් දිනේෂ් කයිස සමග ඇලෙක්ස් විත් ඩෑෂ් නර්තනයෙන් හැඩවන ප්‍රාසංගික අත්දැකීම සමග අප්‍රේල් 13 රාත්‍රී 8ට එක්වන්න හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයට. අනාගතය යනු ස්වභාව ධර්මයේ දෑ ආරක්ෂා කිරීමයි. ඒවාට ආදරය කිරීමයි. ජාතික නාමල් උයන ප්‍රථමවරට ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සහ ඒ 35 වන සංවත්සර සැමරුම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2026ක් වූ මාර්තු මස 27 වන දින පෙරවරු 10ට ජාතික නාමල් උයන පරිශ්‍රයේදී ඇසුර වැරදුනොත් සසර සම්පූර්ණයෙන් වරදිනවනේ. සසර දිගු කරන්නෙත් ඇසුර, සසර කෙටි කරන්නෙත් ඇසුර. ඒක දුර ගමනක්. ශ්‍රේෂාලංකාරයක්. ශ්‍රේෂය කියන්නේ කැටි ගහනවා කියන එකනේ. අපේ මොලේ ස්‍රාවය වෙන ඩොපැමීන් වලින්. ඒතර හිතුවේ කොහොමද තින්කින් කියන එක? මොටිවේෂන් වල තියෙන වර්ග දෙකක්. විෂාදය නැති කෙනෙකුට පවා ජාතියේ රූපවාහිනී සරසවිය දොරමඩලාව අද රාත්‍රී 10:30ට චිප් එක වුණොත් ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි අයිසේ. මේක තියාගන්න. ඊදඹට සල්ලි එපැයිනේ. මං දැන් සුපිරි ජොබ් එකක් තියෙන කෙල්ලෙක්. මට ජොබ් එක හරි ගිහලා තියෙන්නේ. දවසක මං තමුසෙව ගන්න අපේ ගෙදර බලන් හොදන්න. සිහින වර්ෂා Your
watching. හත්වෙනි පැය. ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි ජාතික යොවුන් සේනාංකයේ කාර්යභාරය පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. සහකාර අධ්‍යක්ෂතුමනි, මද්‍රව්‍ය භාවිතයේ වැළැක්වීම සඳහා මේ වෙනකොට රාජ්‍ය විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වෙනුවෙන් අඛණ්ඩ වැටලීම් සිද්ධ කරනවා. අපි දන්නවා සමහර වෙලාවට මේ අපිටත් මේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් වාර්තා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක බොහොම ප්‍රචලිත කාරණාවක්. අර Facebook සාදකින් තරුණයෝ 40ක් වැටලුවා, කණ්ඩායමක් වැටලුවා, මේක සමූහයක් එකතු වෙලා වැටලුවා. මේ විදිහේ ප්‍රවෘත්ති තියෙනවානේ. මේ මද්‍රව්‍ය වදුරින් තරුණයන්ව ගලව ගන්න නැත්නම් මේක මේ වැඩපිළිවෙල සහ මුලින්ම මුලින්දු පොටලා දාන්න ඔබට තියනවද සූදානමක් සහ වැඩපිළිවෙලක්? ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරගෙන තියනවද? ඔව්, ඇත්ත වශයෙන්ම ඔව්. මොකද අපි ළඟට එන්නේ තරුණයෝනේ. දැන් මේ මද්‍රව්‍ය කියන ව්‍යසනයට බෙහෙවින්ම යොමු වෙලා තියෙන්නේ තරුණයෝ. ඒක අපිට නාගරික විතරක් කියලා කියන්න බෑ. දැන් ඈත ගම් පළාත්වල ඉන්න තරුණයෝ පවා මේ මද්‍රව්‍ය උදුරට ලක් වෙලා ඉවරයි. ඉතින් ඒකින්ද අපි හොයලා බැලුවා ඇයි මේ තරුණයෝ මද්‍රව්‍ය වලට යොමු වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම අර අයිසොලේට් වෙන දරුවෝ, ඒ කියන්නේ ගොඩක් වෙලාවට කිසිම දෙයක් කරගන්න බෑ, මම නිකන් අසරණ වුණා වගේ හිතන දරුවෝ ගොඩක් දෙනෙක් යොමු වෙනවා. සමහරු අර ඇට්‍රැක්ෂන් එකක් නැහැ කියලා හිතුනම ඒක ගන්න සිගරට් එකක් ඉස්සලා බීලා ඒකට පුරුදු වෙන දරුවෝ ඉන්නවා. ඒතර ඇත්තට මේ වගේ දේවල් අපිට අවබෝධ කරගන්නවා. අපි මොකද විශේෂයෙන්ම මද්‍රව්‍ය නිවාරණ අංශත් එක්ක එකතු වෙලා තියෙනවා. ඊට අමතරව පොලිසියත් එක්ක අපි සම්බන්ධ වෙලා කතා කරනවා. ඊට පස්සේ ඔය තවත් ආයතන මද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන ඒවත් එක්ක කතා කරපුවාම අපිට දැනෙච්ච දෙයක් තමයි ඒක. එතකොට ඒකින්ද අපි ගොඩාක් විට දැන් අපි ළඟට එන තරුණයව අපි අර වගේ තරුණයෝ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ කියන්නේ තනි වෙච්ච තරුණෙක්, තනි වුණා කියලා නැත්නම් අධ්‍යාපන මට්ටමින් පල්ලෙහාට වැටිච්ච දරුවෙක්, ඇට්‍රැක්ෂන් එකක් නැති දරුවෙක් වගේ වෙච්ච දරුවෝන් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. යොමු කළා ඒ දරුවන් වෙනුවෙන් අපි විශේෂයෙන්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒතොර එතනදී අපි ඒ දරුවෝ ගෙනල්ලා ඉවරලා ඒ දරුවා ඇත්තටම ජීවන කුසලතාවය කියන්නේ යාගේ ජීවත් වීමේ හැකියාවක් යාට නැහැ කියලා දැනුනම තමයි වගේ තත්ත්වවලටපත් වෙන්නේ. අපි මෙයාව ගොඩනගන යාගේ අර ආත්ම තෘප්තිය ඇති කරනවා, යාගේ ස්වයං හැකියාව වර්ධනය කරනවා. ඒ වගේ දේවල් තුලින් එයා මද්‍රව්‍ය වලින් මිදෙන්න පුළුවන් තත්යකට එයාපත් වෙනවා. ඊට අමතරව මද්‍රව්‍ය වල ආදීනව පිළිබඳව අපි ගොඩාක් වෙලාවට ඇවිල්ලා ලෙක්චර්ස් කරනවා. එහෙම නැත්නම් පොලිසියේ ඒ මහත්තුරු ගෙනල්ලා අපි වැඩේ කරනවා. ඉතින් මෙතනදී අපිට අවබෝධ වෙච්ච තව ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අපිට මේ මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් පාසල් මට්ටමේ ඉඳලා දෙමව්පියෝගේ ඉඳලා අපි ඔබලා හැමෝම එකතු වෙලා මේ සඳහා ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක තාම ක්‍රියාත්මකයි. ඒකට හේතුව තමයි මේ මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අපිට වඩා ස්මාර්ට් විදිහට ඒ බිස්නස් එක කියන්නේ ප්‍රචාරණය කියන එක කරගෙන යන දරුවෝ අතරට. ඒකට හේතුව අර වගේ අර දුර්වලතාවයක් කියන්නේ දුර්වලතාව කියන්නේ මේ ලොකු දුර්වලතාව නෙමෙයි. මොනවා හරි අපහසුතාවයක තියෙන දරුවෙක් තමයි මේගොල්ලෝ අල්ලා ගන්න බලන්නේ. ඒ දරුවගේ හරහා තමයි තව දරුවෙකුට පුහුණු කරන්න හදන්නේ. මොකද යාළුවා කියන පුද්ගලයා තමයි ගොඩක් වෙලාවට දරුවන්ගේ ඉන්න හොඳම මේ සහයෝජක. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමණය කරන්න පුළුවන් හොඳම තැනක්. ඉතින් ඒකින්ද ඔන්න ඔය ක්‍රමවේදය තමයි තියෙන්නේ. ඒක අපි අවබෝධ කරගෙන අපි ඒගොල්ලන්ට ක්‍රියාකාරකම් වලිනුත් අපිට ඒගොල්ලන් ඔය මද්‍රව්‍ය වලින් මග හරින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ නොඑක් ක්‍රියාකාර ක්‍රීඩාවල් යොමු වලට ඊට පස්සේ විශේෂයෙන්ම කලාංශයට කලාව වගේ දේවල් වලට යොමු කරනවා. අර ඒ දරුවගේ චින්තන ශක්තිය වෙනස් කරලා හොඳ මාවතට යොමු කරන්න පුළුවන්. අපි එතනට තමයි යොමු වෙන්න ඕනේ. නැත්නම් එපා පුතේ හොඳ නෑ කිව්වට ඕක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මොකද ඊට වඩා දැඩි ක්‍රමවේදයක් මගින් මේක දරුවට කවන්න උත්සාහ කරනවා. මද්‍රව්‍ය ජාවාර පැත්ත. ඒකින්ද අපි උත්සාහ කරන්නේ ඒක ආදීනව කියලා දෙමින් ඒ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු කරලා ඒගොල්ලන්ව ඒකෙන් මුදවන්න මානසිකව මෙයාව ඒක හොඳ නැති තත්ත්වයට යාම අවබෝධ කරගන්න තත්ත්වයට කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ තුලින් තමයි මම හිතන්නේ අපිට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ කිව්වා සමාජ මාධ්‍ය ගැනත් කිව්වා. සමාජ මාධ්‍යත් මේකට ලොකුට බලපානවා මේ කතාවට, විශේෂයෙන්ම Facebook සාධක ගැන. ඉතින් අපි ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් තියෙනවා අපි ළඟ වැඩසටහන් තියෙනවා. අපි හැම වෙලේම එයාලට අපිට කියන්න බෑ ෆෝන් එකත් එක්ක තාක්ෂණයත් එක්ක ඉපදිච්ච ළමෙක් දැන් ඉන්නේ අපි ළඟ තරුණයා. අපිට ඒ තරුණයාව ඒකෙන් අයින් කරනවා කියන එක ලොකු අසාධාරණයක්. කරන්න බෑ ඒක. තාක්ෂණයත් එක්ක යන්න ඕනේ ළමෙක් ඉන්නේ. ඒතොර අන්න ඒ වෙලාවට ඒකින්ද අපි මෙයාට
පෙන්නුම් කළ දෙන්න උත්සාහ කරන්නේ මේකේ අධිභාවිතය සහ අවභාවිතය මොකක්ද කියන එක. සමාජ මාධ්‍ය සහ තාක්ෂණය කියන එකේ. ඒතකොට ඒ තුලිනුත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ දරුවව යහමකටම යොමු කරගන්න. අර ඔයා කිව්වා වගේ ඒ තැන් වලට යොමු නොවෙන්න මේගොල්ලෝ අවබෝධ කරගන්න. ඒ සඳහා අපි ක්‍රියාකාරකම් ගොඩක් සිදු කරනවා. හොඳයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යක්ෂතුමනි අපිට වැඩසටහන නිමා කරන්න මිනිත්තු 3ක් වගේ තව තියෙන්නේ. අවසාන වශයෙන් ඔබ ජාතික යොවුන් සේනාංකය ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙන තැන කොතනද? විශේෂයෙන්ම මේ හැදිලා තියෙන නම ඉන්නහට ගිහිල්ලා මේ ජාතික යොවුන් සේනාංකය විශ්වාස කරගෙන ඒ විශ්වාසය රැකගන්න ඔබට තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඔව් මම ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ අපි දේශපාලනයට යොමු වෙන තරුණයා තාක්ෂණයෙන් සහ හැම අතින්ම පරිපූර්ණ කරගන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් වෘත්තීය පුහුණුවට යොදවන්න උත්සාහ කරනවා. ඉතා සාධාරණ වෘත්තීය පුහුණුවක් සහිතව. ඊළඟට තරුණයාගේ එදා පටන්ගත්තු ආරම්භ කරපු අවධියේ තිබුණු මෘදු කුසලතා කියන එක දැන් අපි ජීවන නිපුණතාවය දක්වා වර්ධනය කරන්න පුළුවන් විදිහට සංවර්ධන වැඩසටහනකට අපි යොමු වෙලා තියෙනවා. මෑත කාලේදී අපි උත්සාහ කරන්නේ අපිට අපි ගාවට එන තරුණයා තරුණිය මේ තියෙන යුගයේ අවශ්‍යතාවයත් එක්කලා යුගයට ගැලපෙන හොඳ තරුණයෙක් බිහි කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට අදාළව අපේ ආයතනය නවීකරණය කරමින් අලුත් නිර්මාණශීලී දේවල් එකතු කරමින් යන ගමනක් තමයි අපි යන්නේ. ඒකට උදාහරණ තමයි ඔය පොලිටිකල් ඇකඩමි. ඊළඟට අපි මල්ටි මොඩල් සෙන්ටර්ස් මේ අපේ තියෙන සෙන්ටර්ස් ටික අර පරණ තාලෙට ওই විදිහට තියාගෙන යන්න බෑ. මේක නවීන තාක්ෂණයෙන් විතරක් නෙවෙයි අපේ අලුත් තරුණයාට ඇවිල්ලා ඕනෑම වෙලාවක ඇවිල්ලා නිදහසේ සැරිසරලා එයාගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්නා තැනක් බවට මේ ආයතනය පත් කළ යුතුයි. ඉතින් මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මම දන්නා තරමින් මගේ දැනුමට අනුව ජීවන නිපුණතාවයේ විතරක්ම ප්‍රමුඛ කරගත් ආයතන ලංකාවේ වෙන ආයතන නැහැ. සාමාන්‍ය තියෙන ආයතන ඒවයි තියෙන පාඨමාලාවල ඒවයි තියෙන හැඩතලයන් වලට මේක කෑලි කොටස් එකතු කරගෙන යනවා. හැබැයි මේ වෙනුවෙන්ම බිහිවෙච්ච එකම ආයතනය අපි දකින්න විදිහට ජාතික යොවුන් සේනාංකය. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ලබන අවුරුදු 2-3 ඇතුළත ලංකාවේ විතරක් නෙවෙයි අපිට ඒක විදේශයටත් ගෙනියන්න පුළුවන් වෙයි. හැබැයි අපි මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවන නිපුණතාවය උගන්වන සන්නාමගත ආයතනය බවට පත්වීම තමයි අපි අරමුණ. ඊට අදාළ විදිහට ඊට ගැළපෙන විදිහට අපේ තියෙන සියලුම මධ්‍යස්ථාන ජීවන නිපුණතා මධ්‍යස්ථාන බවට සංවර්ධනය කර ගැනීම තමයි අන්තිම අරමුණ වෙන්නේ මේ කාලයට ගැලපෙන විදිහට. එතකොට අපි උත්සාහ කරන්නේ අපේ ගාවට එන දරුවෙක් අපේ සෙන්ටර් එකේ ගේට්ටුවෙන් ඇතුළට එන ළමයා ඒ දවස ඇතුළත ඒ සෙන්ටර් එක ඇතුලේ පැයක්මාරක් ගත කරනකොට එයාට දැකපු කියපු දේවල් වලින් පවා ඒ ළමයාව එතෙන් අපි ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහය කරන්න ඕනකම තියෙනවා. ඒ උත්සාහය අවශ්‍යයි. මොකද මේ තරුණයාව අපිට ඕනකම තියෙනවා මේ රටට වැඩදායි තරුණයෙක් බවට පත් කරන එක. හැබැයි ඒකේ තව පැත්තකුත් තියෙනවා. විදේශගත වෙන තරුණ තරුණියන් විදේශේ රැකියාව වලට යන තරුණ තරුණියෝ ලංකාවේ සන්නාමයක් විදිහට තානාපතිවරයෙක් විදිහට යන තරුණෙක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් අපේ ජයග්‍රහණය තියෙන එතන. හොඳයි. මම හිතන්නේ මේ වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වෙනවා. අද දවසේදී බොහොම ස්තුතිවන්ත වෙනවා 7 වෙනි පැයට සම්බන්ධ වෙලා ඉදිරි වැඩසටහන් මේ සියල්ල පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට අවස්ථාව තියෙනවා ජාතික යොවුන් සේනාංකයේ ක්‍රියාත්මක වෙන මේ සියලු වැඩසටහන් වලට ක්‍රියාකාරකම් වලට පාඨමාලාවන් වලට සම්බන්ධ වන්නට අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ ගාමිණී වික්‍රමපාල සභාපතිතුමා ජාතික යොවුන් සේනාංකයේ බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම බ්‍රිගේඩියර් එම්.එස්. ප්‍රේශාන්ත මහත්මයා සහකාර අධ්‍යක්ෂ මධ්‍යම පළාත බොහොම ස්තුතියි ඔබතුමාට උදෙන්ම මේ තොරතුරු පිළිබඳව දැනුවත් කරන්න 7 වෙනි පැයට සම්බන්ධ වීම පිළිබඳව. හෙටත් උදේ 7ට අපි මුණ ගැහෙන්න සූදානම්. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.